පාර කරුණාකරන්න. හරිම සාමකාමී විදියට කට්ටියත් එක්කලා සිරිපාදේ උඩහට කරුණා කරනකොට මඟ අතරතුරේදී අපිට වැස්සකුත් වැටුණා. තැන් වලින් වැස්ස පෑවුවා. කොහොම හරි හොඳ වෙලාවට අපිට අපි රේන්කෝට් අරගෙන ගිහලා තිබුණා. ඒක නිසා ඒකින් ප්‍රශ්නයක් වුණේ නැහැ. ලොකු වැස්සක් වැටුනේ නැති නිසා ප්‍රශ්නයක් නැතුව අපිට උඩට කරුණා කරගන්න පුළුවන් වුණා. අපේ කට්ටිය ඉතින් පරිසරයේ සුන්දරත්වය විඳ හිමීට ওই විදිහට උඩමළුවට කරුණා කරනකොට පැය 12කට ආසන්න වෙලාවක් ගිහින් තිබුණා. මොකද හිමීට කැලේ ලස්සන බල ෆොටෝස් ගහ කට්ටිය ඉස්සරහට යනකොට ඉතින් ටිකක් වෙලාව ගිහිල්ලා. හිමින් සැරේ උඩමළුවට කරුණා කරලා ඉවර වෙලා අපේ පූජාවක් තිබුණා. අපි ඒකත් තීල ඉවර වෙලා නිදහසේ කාත කියලා පිරිත් කියලා වන්දනාමාන කරලා පැයක් දෙකක් විතර උඩමළුවේ ඉඳලා පහළට ආපහු එන්න පටන් ගත්තා. මෙන්න මේ විදිහට අපේ මේ වසරේ සිරිපා කරුණාව පලාබත් රජමාවතින් කරුණා කරලා අවසාන වෙන මොහොත තමයි මේ. හිමින් සැරේ අපි පල්ලෙහාට බැහැලා අපේ හිත ලස්සන මතකයක් ඉතුරු කරගෙන මේ ගමන අවසන් කරන්න අපිට පුළුවන් වුණා.